විශේෂයෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරය දරන්නේ ශානි අබේසේකර මහත්මයා. ඔව්. එතුමා ජාතික ජනබලවේගයේ සක්‍රීය දේශපාලනයේ නිරත වෙච්ච කෙනෙක්. නෑ. එතකොට එවැනි සක්‍රීය දේශපාලනයේ නිරත වෙච්ච අධ්‍යක්ෂවරයෙක් තියාගෙන පුළුවන් ද ආණ්ඩුවට එරෙහිව පැමිණිලි ලැබෙද්දී ඒවට සාධාරණක් වෙයි කියලා හිතන්න. ෆින්ෆෙක්ස් ලැප්ටොප් ලෝන් නම් ඉතුණා ගත්තා. ටික ටික ගෙවන්න පැයෙන් ගත්තා. නෑනේ ඒක එතුමා තමයි. සක්‍රීය දේශපාලනයේ දුන්නේ නැහැ කියලාද ඔබ කියන්නේ? ඔබ කියන සක්‍රීය දේශපාලනයේ ඔහු යෙදිලා නැහැ. ඔබ කියන සක්‍රීය දේශපාලනයේ මිනුම ගත්තොත් එහෙම කොතනින්ද කියලා. ඔබ මට කියන්න එතකොට මම කියන්නම්. නෑ මම ඔබට කියන්න ඕනේ නෑ නැහැ. ඒක තමයි මම ඔබට කියන්න ඕනේ. ඒ දන්නවද? ඔබ අර්ථකථනයක් කරනවා. නෑ මම අර්ථකථනයක් නෙමෙයි කරන්නේ. ඔව් කියන්න. මම කියන්නේ ඔව්. මම කියන එක නෙමෙයි. ඔව්. ශානි අබේසේකර මහත්මයා කියන්නේ. මට ඉඩ දෙන්න ඔබතුමා මේ කියවන්න මම ඉදිරිපත් කරන 2024 වර්ෂයේ ඔව්. ශානි අබේසේකර මහත්මයා සහ රවී සෙනවිරත්න මහත්මයා ඔව්. ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරපු දියුරුම් ප්‍රකාශයක වගන්තියක්. ඔව්. ඒකේ ඔවුන් දෙදෙනාම මේ වගන්තිය ඉදිරිපත් කරනවා. ඔව්. The petitioners state that they are engaged in active politics. They are engaged in active politics and are members of the retired police collective of the National People's Power political party. එතකොට මම නෙමෙයි කියන්නේ ශානි අබේසේකර කියනවා that he was engaged in active politics. හරි. ඕක දැන් මොකද්ද කියලා තියෙන්නේ? ඇක්ටිව් පොලිටික්ස් වල එන්ගේජ් වෙලා ඉන්නවා කියලා කියලා. තාම පැහැදිලිව මම කිව්වා ශානි අබේසේකර නෑ ඔබ කිව්වා උන් සක්‍රීය දේශපාලනයේ හිටියේ නෑ කියලා. ඔවුන් කියන උන් සක්‍රීය දේශපාලනයේ හිටියා ඒක කියලා. තමයි ඔබ කියන්නේ මෙහෙමයි. සක්‍රීය දේශපාලනයේ මට්ටමක් තියෙනවනේ. නෑ මට්ටම ශානි අබේසේකර මහත්මයා ඒක දිහා බලන මට්ටමට අනුව එතුමා සක්‍රීය දේශපාලනයේ ඉඳලා තියෙනවා. මෙහෙමනේ. ඔව්. දියුරුම් ප්‍රකාශයක් කියන්නේ ඔබතුමා දන්නා පරිදි තාම වගකීම යුතු ලියවිලා. ඒකේ ඔවුන් කියනවා the petitioner state that presently they are engaged in active politics and are members of the retired police collective of the National People's Party. ඔබ කියනවා සක්‍රීය දේශපාලනයේ නිරත වුනේ නැහැ කියලා. හැබැයි ශානි අබේසේකර මහත්මයා කියනවා ඔබ කැලලක් නේ අල්ලන්නේ. ඔබ ඇක්ටිව් එක ගලවන්න එපා මේකෙන්. මොකද්ද ඇක්ටිව් එක ගලවන්නේ? මම පොලිස් සාමූහිකයෙක්. මම ආයි කියවන්නද ඔබට? පොලිස් සාමූහිකයෙක්. නෑ මම මේ කියන්නේ. හරි ඇක්ටිව් මම ආයි කියවන්නද? engaged with retired police සාමූහිකයෙක්. නෑ actively engaged with නෙමෙයි මොකක්ද කියන්නේ? The petitioners state that presently they are engaged in active politics and are members of the retired police collective of the National People's Power political party. මේක ජාතික විශ්‍රාමිකයින්ගේ සංගමයේ මුකුත් නෙමෙයි. මේක ජාතික ජනබලවේගයේ විශ්‍රාමික පොලිස් සාමූහිකය. සහ උන් ඒක ඇන් කියලා කියන්න කලින් කියනවා අපි සක්‍රීය දේශපාලනයේ නිරත. දැන් මේකේ ප්‍රශ්නේ සක්‍රීය දේශපාලනයේ නිරත වෙලා හිටපු විශ්‍රාමිකයෙක්ට කොන්ත්‍රාත් පදනම මත ඔබතුමාලා නැවතත් තනතුරක් බාර දෙනවා. එතකොට ඔහු ජාතික ජනබලවේගයේ චරිතයක්. ඔහු එතන ඉඳිද්දී කෙනෙකුට ප්‍රශ්න කරන්න ඔබතුමා ප්‍රශ්න කරන්නේ නැද්ද? ඒක දේශපාලන පක්ෂයක නියෝජිතයෙක් නෑනේ. ඉතින් ජාතික පක්ෂයක නියෝජිතයෙක් කිව්වොත් පොලිස් ඒකකයක් ප්‍රධානීත්වයේ දරනවා. ඔබට අහුවෙලා තියෙනවද ශානි අබේසේකර එහෙම ආණ්ඩුවට විරුද්ධව මොනවා හරි ආපු එකක් පරීක්ෂා නොකර ඉන්නවා කියලා? නෑ. ඔබ මට කියන්න ප්‍රශ්නේ සාධාරණ නෑ කියලා ඔබ කියන්නේ. ඔව්. සාධාරණ නෑ. ඔබ කියන්න ඔබ ඔය ප්‍රශ්නේ අහනවා වගේම කියන්නේ අහවල් පරීක්ෂණයේදී ශානි අබේසේකර මෙහෙම කරා කියලා. අහවල් පරීක්ෂණයේදී ඔහු එහෙම කරේ නැහැ කියලා අපි ගිහිල්ලා ඇතුළට ගිහිල්ලා තොරතුරු හොයනකම්. තොරතුරු නෙමෙයි. දේශපාලන පක්ෂයක නියෝජිතයෙක්. නෑ නේ කලින්දෝ කවුරු හරි පරීක්ෂණයක් කරපු එකකට බාධා කරා හරි පරීක්ෂණයක් නොකර හිටියා හරි පරීක්ෂණ නොකර හිටියොත් ඒවා ඔබ අර කිව්වා වගේම ඒවා එළියට එන්නේ නැහැ. ඒවා එළියට එන්න බෑ. කවුරුත් ඒ දාපු මිනිහා ඉන්නේ. මං කියනවනේ. මම පැමිණිල්ලක් දාලා නැති ඉඳ මට කියන්න බෑ. ඉතින් ඒක තමයි කරන්නේ. එතකොට ඔබ කියන එක වැරදීනේ කලින්. නෑනේ මම අහන්නේ පැමිණිලි ගැන නෙමෙයි. ඒක මොකක්ද? මම කියන්නේ පැමිණිල්ලක් තාම එකක්වත් ගියේ නැහැ කියමුකෝ. හැබැයි මේ වගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවල දේශපාලන පක්ෂයක සක්‍රීය දේශපාලන දාන එක හරියද? පොලිසියේ බාර ඇමතිවරයා දේශපාලනේ. ඔහු ඉතින් පොලිසිය කියන්නේ ස්වාධීන ආයතනයක්. ඇමති ඒවට අත දාන්නේ නැහැ. ඔබ මුලින් කිව්වා ඔහු සක්‍රීය දේශපාලනයේ හිටියේ නැහැ කියලා. නෑ සක්‍රීය දේශපාලනය කියලා ඉතාම පැහැදිලිව ඒක පිළිඅරන් තියනවා කියලා කිව්වට පස්සේ ඔබ කියනවා මට කියන්න කියලා ඔහු අත දැමූ පරීක්ෂණයක්. ඔහු තමයි පරීක්ෂණය කරන්නේ. නෑ නෑ ඔබ පටලන්න එපා කලින්ද. මම ඉතාම පැහැදිලිව කිව්වා. ඔහු අපේ පොලිස් සාමකයේ හිටියා කියලා කිව්වනේ මම කිව්වා. ඔබ කිව්වා සක්‍රීය දේශපාලනයේ හිටියේ නැහැ කියලා. සක්‍රීය දේශපාලනයේ හිටියා කියලා. ඇක්ටිව් පොලිටික්ස් වල හිටියා කියලා කියන එක ඇතුලේ ඔහු ඒ වෙලාවේ ඒක අර්ථකථනය කරන එක තියෙන්නේ. ඔහු අපේ පොලිස් සාමකයේ හිටියා. ඉතාම සක්‍රීය දේශපාලනයේනේ. ඔබතුමාලා ඉදිරියේදී ඕනෑම කෙනෙක් දේශපාලන පක්ෂයක නියෝජිතයෙක් ඔය වගේ පොලිස් ඒකකයක ප්‍රධානයෙක් විදිහට පත් කරනවට විරුද්ධත්වයක් නැද්ද? ඒක ප්‍රශ්නයක් නැහැ කියලාද ඔබ කියන්නේ? මේට කලිනුත් පත් කරපු අය කරපු වැඩ ගැන ඕන්න අපි කතා කරමු. නෑ මං නෑ ඔබ අහන එකනේ උත්තරේ මං කියන්නේ. හරි. හැබැයි ඔබ මං අහන ප්‍රශ්නේ මේක
ජාතික ජනබලවේගයේ සක්‍රීය දේශපාලන හිටපු ඔහුට නියෝජිතයෙක් සිද්ධ වෙච්ච අසාධාරණයක් තියෙනවනේ කලින්දු. ඔබ ඒක අමතක කළනේ ප්‍රශ්න කරන්නේ දැන්. නෑ ඔබ කොයි වෙලාවත් එහෙනම් ඇහුවේ නෑනේ සානියා බේසේකර මහත්තයාට මෙහෙම අසාධාරණයක් වුණා කියලා ඔබ අපි ප්‍රශ්නයක් කියමු එතුමාට අසාධාරණයක් වුණා කියලා. ඇයි එතුමාට අසාධාරණ වුණේ? ඔබට මතකනේ. ඔබට ඔහු මතකයි. දේශපාලන දඩයමක් කරා. ඔව් දැන් ඔබට මතකයි ශිරාණි ඒ බණ්ඩාරනායක දේශපාලන මැතිතුමියගේ දඩයම නිවැරදි කතාව. කරා අපි. ඔබතුමාලත් ඒ වෙලාවේ ශිරාණි බණ්ඩාරනායක මැතිණිය හරි. වෙනුවෙන් පෙනී සිටියා. ඔව්. එතුමිය ඒ අසාධාරණ නිවැරදි කරන්න එතුමිට යලි ඒ තනතුර ලැබුණා. ලැබිලා එයා විශ්‍රාම තාම ගන්නවා. ගෞරවනීය විදියට ඒ අවස්ථාවේ මේ එතුමිය තීරණය විශ්‍රාම කරා මම විශ්‍රාම ගන්නවා. ඔව්. දැන් මෙතුමාට එවැනි ආකාරයක වෙච්ච සිත් ඇවුලකට එතුමා දක්ෂ නිලධාරියෙක්. සිත්තැවුලක් නෙමෙයි. ඒවා අර්ථකථනය කරන්න එපා. ඒක සරල කරලා. මම කියමුකේ ඔබතුමාලා ඉතාම පැහැදිලිව පලිගැනීමක් කළා හිරේ දැම්මනේ. හැබැයි කවුද පොහොට්ටුවේ ආණ්ඩුව ඉතාම පැහැදිලිව සානියා බේසේකර මහත්තයා පරීක්ෂණ වලින් අයින් කරලා නිකන් හිටියේ නෑ හිරේ දැම්මා. හරිනේ. දැන් ඔබේ කියන එකට ඔහුට හිමි ස්ථානය යලි ලබා දීම නම් කළ ඔව්, යුත්තේ. ඒක තමයි. මං අහන ප්‍රශ්නේයි ඔබ කියන දේ අතර තාම දෙකක් මොකද්ද තියෙනවා. තියෙන්නේ? මොහු අකණ්ඩව පොලිස් සාමූහික ඒ කියන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නායකත්වය දීම සක්‍රීය දේශපාලන හිටපු දේශපාලනඥයෙක්ට කරන්න බෑ. ඉතාම දක්ෂ පොලිස් නිලධාරියෙක්. ඔහු ඔබ ඒක අමතක කරනවා. නෑ ඔහු දක්ෂයි. නෑ ඔබ ඔහු දක්ෂයි. ඔහු දක්ෂයි. දක්ෂ ඔහු මිසක දක්ෂයි නම් ඔහු විශ්‍රාමිකයෙක් විදියට දේශපාලනය කරා. නෑ නෑ ඔහු විශ්‍රාම යවුවා. විශ්‍රාම යවුවා නෙමෙයි ඔහු හිරේ යවුවා. ඔබ ඒ කෑල්ල කියන්නේ නෑනේ කොයි වෙලාවෙවත්. නෑ, සානියා දැන් බේසේකර දැන් මේක ඒක සංගවන්න උවමනාවක් නෑනේ. ඔබ මම ඒක සියලුම දෙනා දන්නවනේ. ඔබ මම කිව්වේ නැත්තම් කිව්වේ නෑ. ඒ නිසාමනේ මේ සානියා affidavit එකේ. බේසේකරට ඉතාම බරපතල අසාධාරණයක් සිද්ධ කරා. පරීක්ෂණ වලින් අයින් කරා. දැනුත් ඊස්ටර් ටැග් එකේ දැනුත් ඊස්ටර් ටැග් එකේ පරීක්ෂණ තියෙනවනේ. තියෙනවා පරීක්ෂණ. ඒක යා යුතුයි. අනිවාර්යෙන් යා යුතු විතරක් නෙමෙයි වැරදිකරුවන්ට අදාළ නිසි නමුත් ඊස්ටර් ටැග් එක වෙන අවස්ථාවේදී එතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා. ඉතින් අධ්‍යක්ෂකවරයා හැටියට ඉඳලා ඔහු ඇයි අයින් කරේ? පරීක්ෂණ පිටිපස්සේ ගිහිල්ලා වැරදිකාරයෝ අල්ලන්න යනකොට තමයි අයින් කරේ. දැන් මේකයි ඔබේ සාවරය වෙන්නේ සක්‍රීය දේශපාලනයේ හිටියත් එතුමා දක්ෂයෙක් නිසා සක්‍රීය එතුමාට දේශපාලනයේ එතන ඉන්න පුළුවන්. මේ පැවතිච්ච දේශපාලනය වෙනස් කරන්න. ඔහුට හොඳයි. සිද්ධ වෙච්ච අසාධාරණ විතරක් නෙමෙයි එවැනි දක්ෂ නිලධාරියෙක් ඊටාම පහත් ලෙස සේවයෙන් අයින් කරලා හිරෙත් දාලා නැවැත්තුයි. මේ මගේ ප්‍රශ්නෙට පදනම් වුණේ ඔබතුමාර එතුමා විහිරේ දාපු එක මට මතක නැහැ. ඒ ටික කිව්වට මගේ දැන් මේ ඔබ මා ඉදිරියේ ඉන්න වෙලාවේ මගේ ප්‍රශ්නේ උනේ එතුමාම පිළි අරන් තියෙද්දි එතුමා දේශපාලනය කරා කියලා දේශපාලනය කර පොලිස් නිලධාරියෙක් මේකට යන්න සුදුසුද කියලා. යරනේ එතුමා අදක්ෂයෙක් නිසා හෝ එතුමා දක්ෂ බව අමතක කිරීම නෙමෙයි. ඔබ ඔතනින් නෙමෙයි ප්‍රශ්නේ ඇහුවේ දැන්. දැන් මුළු සාකච්ඡාවම ඔබ එකතු කරගත්තා. දැන් මම ඔබෙන් ඇහුවනම් ශානියා බේසේකර මහත්තයා දක්ෂයෙක් නේද? නෑ, නෑ, එතුමා වතන්ට නෑ, දාපු එක ඔබ- හරියටම ඔබට හරි දැන් කියලා ඔබ මාත් දැන් පිළිගන්නවා කියලා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් කලින් ඔබ මොකද්ද ප්‍රශ්නේ ඇහුවේ? ඔබ ප්‍රශ්නේ ඇහුවා මේ දේශපාලනය කරපු සානියා බේසේකර මේකට දාපු එක හරිද කියලා. ඔව්. සානියා බේසේකර දේශපාලනය කරන්න උනේ ඇයි? දේශපාලනය කරන්න දේශපාලන- උනේ ඔව්. ඇයි කියන ඔව්. එකට අනුව ඔහු දේශපාලන මාවත තෝරගත්තා. නෑ. ඔහු ඒක දේශපාලන දන්නේ. මාවත තෝරගත්තා. දේශපාලන මාවත ඊට පස්සේ තෝරගත්ත ඔහුට ඔහු යලි විතරක් නිල නෙමෙයි. ඇඳුම අදින්න ප්‍රශ්නයක් තියෙනවා කියලා නිලධාරියෙක් විදිහට ඔහුත් දන්නවා ඔබත් දන්නවා. නෑ. අපි හැමෝම දන්නවා. නෑ. එහෙම නෑ. ඇයි ඔහුට අදාළ අසාධාරණ විතරක් නෙමෙයි ඊටාම අත්‍යවශ්‍ය පරීක්ෂණ ගණනාවකින් ඔහුව ඉවත් කරලා ඔහුව හිරෙත් දාලා ඔහුට බරපතල අපරාධයක් කරේ. හොඳ දක්ෂ නිලධාරියෙක් අපේ හිටපු. දක්ෂම නිලධාරියෙක්. ඒ අදාළ හිමිතන අපේ ආණ්ඩුවට දීලා තියෙන්නේ. හිමිතන දීලා තියෙන්නේ. ඒකට තමයි මම අර උදාහරණේ කතා කරේ. ඉතින් ඒක තමයි හිමිතන දීලා තියෙන්නේ අපි ඔහුට. ඒ නිසා තමයි මම ශිරාණි බණ්ඩාරනායක මෙතුමියගේ ඒ උදාහරණය සිරානි කිව්වේ. බණ්ඩාරනායක මැතිනියගේ සිද්ධිය සිදුවෙද්දි වෙලාවෙත් ඒ සිදුවීම ඇතුලේ ඇයව එහෙම ඉවත් කිරීම සහ ක්‍රියාවලිය ඇතුලේ සිද්ධ වෙච්ච දේ අපි හැමෝම දන්නවා. සිරානි බණ්ඩාරනායක මහත්මියගේ නිකන් යවුවා විතරක් නෙමෙයි සානියා බේසේකර හිරෙත් යවුවා. ඒ තමයි පොහොට්ටුවේ දේශපාලන අපි ඒවා නිවැරදි කරා.